පැතුම් නිස්සංගව කොල්කටා නයිට් රයිඩර්ස් මිලට ගත් අපි දැක්කා. වනිදු වසරංගව මතීෂ පතිරණ සහ පැතුම් නිස්සංගව කොල්කටා ශාරුඛාන් මිලට ගත් අපි දැක්කා. පැතුම් නිස්සංගව කෝටි 20කට මිලට ගත්තා අපි දැක්කා. ඉතින් පැතුම් නිස්සංග කෝටි 20කට යද්දී මතීෂ පතිරණ කෝටි 7කට වගේම වනිදු වසරංග කෝටි 10කට වෙන්දේසි වුණා. ඉතින් අපි දැක්කා තරගය තිබ්බේ සන්රයිසර්ස් හයිඩ්‍රබාද් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර. ඉතින් මුම්බයි ඉන්ඩියන්ස් ටික වෙලාවක් වැඩිය සල්ල දැම්ම. කොහොම හරි කොල්කටා නයිට් රයිඩර්ස් පැතුම් නිස්සංගව සහ වනිදු වසරංගව පතිරණව මිලට ගත්තා. ඉතින් අපි බලමු මොකක් වේද කියලා.